කොහොමද ඉතින් අදත් මම අලුත් ස්ටඩි ටිප් වීඩියෝ එකක් තමයි අරගෙන එන්න කල්පනා කරේ. ඔයගොල්ලන්ගේ එක්සෑම් එකේදී ඔයගොල්ලන් හොඳට පර්ෆෝම් කරලා හොඳට හොඳ ලකුණක් අරගන්න එක්සෑම් එක ගොඩ දාගන්න දේවල් තමයි මම මේ channel එකේ ගොඩක් වෙලාවට කතා කරන්නේ සහ කතා කරලා තියෙන්නේ. ඉතින් කැමති අයට subscribe කරලා තියාගන්න පුළුවන් සහ යාළුවෝ අතර share කරන්න පුළුවන්. වැදගත්ම දේවල් මේ වීඩියෝ එක බලනවා නම් මේ දේවල් එකතු කරගත්තොත් ඔයාලට මේ එක්සෑම් එකෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් අහනවා අපි ටයිම් ටේබල් එකක් හදාගනිද්දි දැන් වැදගත්ම කාරණාවක් තමයි අපි ටයිම් ටේබල් එකක් හදාගන්න එක දවසට හෝ සතියට මාසෙට වැඩ කරන්න. ඉතින් ගොඩක් කට්ටිය අහනවා අපි මේ ටයිම් ටේබල් එකක් හදාගන්නකොට අපිට සබ්ජෙක්ට්ස් 3ක් තියෙනවා වෙන්න පුළුවන් නැත්නම් O level කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක්ට සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා වෙන්න පුළුවන්. අපි කොහොමද මේක බෙදා ගන්න ඕනේ? දැන් එක එක සිස්ටම්ස් තියෙනවා. දැන් සමහර අය කරනවා මේ පාඩම් ටික අරගෙන ඒ කියන්නේ සබ්ජෙක්ට් ටික අරගෙන එක සබ්ජෙක්ට් එකක් ඉවර කරනවා. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රමය සමහර කෙනෙක්ට සාර්ථක වුණා 90%කට විතර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. හොඳම ක්‍රමය තමයි ඒ සබ්ජෙක්ට් ටික අපි හැමදාම බලන විදිහට. දැන් සමහර සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා නම් ඒ 9ම අපිට හැමදාම බලන්න වෙලාව බෙදා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සතියේ ඇතුලේ අඩුම තරමේ දෙවතාවක් ඒ සබ්ජෙක්ට් එකට යොමු වෙන විදිහට හොඳ ටයිම් ටේබල් එකක් හදාගන්න පුළුවන්. මම ඉස්සරහට ටයිම් ටේබල් කීපයක් ඔයගලන්ට බෙදා දෙන්නත් අදහස් කරගෙන ඉන්නවා. මම කලින් දාපු ටයිම් ටේබල්ස් තියෙන ඔයගලන් එක අයිඩියා එකක් ගන්න බලන්න පුළුවන් වීඩියෝ සෙක්ෂන් එකට ගිහිල්ලා. එතකොට මේ මම හිතන්නේ මොකද වැදගත්ම දේ තමයි අපිට මේ පාඩම් ගොඩක් වෙලාවට පාඩම් කරලා ඉවර කරන්න බෑ. අපි ඒකේ හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනේ සහ හැමතිස්සෙම ඒක රිකෝල් කරන්න ඕනේ. හැමතිස්සෙම මතක් කරගන්න ඕනේ. ප්‍රශ්න කරන්න ඕනේ. අපි කොටසක් බලලා ඉවර කරා කියන්නේ අපිට එතනින් ඒක අමතක වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. දැන් A level ගත්තත් පුළුවන් තරම් පුළුවන් නම් ක්ලාස් යන දවසට ගෙදර ඉන්න දවසට සබ්ජෙක්ට් තුනටම බෙදන්න. නැත්නම් අපි එකම සබ්ජෙක්ට් එකක බදාගෙන හිටියොත් ඕගොල්ලන්ට ඒක බෝරින් වෙනවා. ඊළඟට නිකන් ඔයගොල්ලෝ සැචුරේට් වෙනවා. ඒ කියන්නේ ඔළුවට දැන් යන්නේ නැති තැනක් එනවා. ඒ කියන්නේ එකම කරුණු ටික බල ඉන්නවා. පැය 3-4ක් යනකොට ඊට පස්සේ ඔළුවට යන්නේ නැහැ. ඊට පස්සේ දවසම වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ටයිම් ටේබල් එකක් හදද්දී ඒ සබ්ජෙක්ට් ටික හොඳට බෙදලා ඒ හැම සබ්ජෙක්ට් එකක්ම දවස ඇතුලේ බැලෙන විදිහට හදාගන්න. A level කරන කෙනෙක්ට නම් පහසුයි සබ්ජෙක්ට් තුනක් නේ අපිට ફોකස් කරලා කරන්න තියෙන්නේ. ඉතින් O level කරන කෙනෙක්ට අඩුම තරමේ සතියේදී ඒ සබ්ජෙක්ට් එක දෙවතාවක්වත් බැලෙන විදිහට ඒ ප්‍රශ්න කෙරෙන විදිහට ටයිම් ටේබල් එක හදාගන්න. එහෙම කරොත් ඕගලන්ට අර අමතක වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි එක්සෑම් එකේදී. එහෙම ටයිම් ටේබල් එකක් හදාගෙන වැඩ කරලා බලන්න මාසයක් වගේ ඔයගලන්ට හොඳ රිසල්ට් එකකට අනිවාර්යෙන් යන්න පුළුවන්.